ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරන් එන්නේ නිවසේ ඉඳලා අමතර ආදායමක් කොහොමද ලබා ගන්න කියලා. ඉතින් අමතර ආදායමක් අද ලබා ගන්න හදන්නේ හීන් කොච්චි වලින්. හීන් කොච්චි වෙන්න ඕනේ ඔයාලට වෙන කොච්චි හරි මිස් හරි මේකට ගන්න පුළුවන්. අපි හදලා තියෙන හීන් කොච්චි පැල 3ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් දැනටත් මේ හීන් කොච්චි පැල තුනෙන් අපි පොඩි ගාණක් අතට ගන්නවා. ලොකු ගාණක් නෙමේ. මේක මහ පරිමාණයෙන් කරන අයත් ඇති. මං ඒ උනාට අද කියලා දෙන්නේ ගෙදර ඉන්න යුවතියකට ගෘහණියකට පාසල් යන ළමයෙක්ට උනත් කරන්න පුළුවන් දෙයක්. මම නම් මෙතන කොච්චි පැල 3ක් වගේම නයිමිස් පැලත් 15ක් වගේ හදාගෙන තියෙනවා. ඉතින් ඒකෙත් අද පළදාව නෙලා ගන්නවා. කොච්චි නයිමිලිස්සුයේ දෙකම අපි අද අපේ එළවලු කඩේට ගිහින් දෙනවා. ඉතින් ඒකෙන් අපිට පොඩි ගාණක් ගන්න පුළුවන්. ඉතින් මට නම් ලැබෙන්නේ රුපියල් 100ද 200ද මට නම් ඒක මහා ලොකු මුදලක්. ඉතින් මට ඒක ගොඩක් වටිනවා. මට රුපියල් 100ක් හම්බුනත් ඒක මම සතුටෙන් බාර ගන්නවා. ඉතින් අර ලොකු මුදලක් හොයන්න නෙමෙයි පොඩි මුදලක් අපිට අපේ අවශ්‍යතාවයන් ෆෝන් එකට රීලෝඩ් එකක් දාගන්න, ෂැම්පූ එකක් ගන්න. ඒ වගේ පොඩි දේවල් වලට අපිට අමතර කීයක් හරි අපිට හොයාගන්න පුළුවන් එක අපිට ගොඩක් වටිනවා. ඉතින් මේ තියෙන්නේ නයිමිරිස් පැල 15ක් වගේ හදපු චූටි පොඩි කොටසක් තියෙන්නේ. ඉතින් මේ නයිමිරිස් හීන් කොච්චි වගේ දේවල් වලට වෙළඳපොලේ ඉහළ වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් වෙළඳපොලට ඒක අරන් ගියත් අපිට ලොකු ගාණක් අතට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපි හදලා තියෙන නයිමිරිස් පැල ටිකක් 15ක් වගේ තමා තියෙන්නේ නම් මීට වඩා ගොඩක් මහ පරිමාණයෙන් පැල 100 200 හදන කට්ටිය ඇති. මම මේ පොඩ්ඩක් හදලා තියෙන්නේ. කට්ටිය හිතන ඇති අපි ඔයිට වඩා හදනවා. ඔයා ඔය ටිකක් හදලානේ කියවන්නේ කියලා. මම මේකෙන් පොඩි අදහසක් දෙන්න හදන්නේ මෙහෙමවත් හදන්න නැති කට්ටිය ඇති. අනේ පැලයක් දෙකක් ගෙදර තියෙන කට්ටියත් ඇති. ඕක වෙළඳපොළට අරන් යන්නේ නැති කට්ටියත් ඇති. ඉතින් ඒ නිසා මම කියන්නේ පැලයක් දෙකක් මම මේ හදලා මම මේ පොඩි ගාණක් අතට ගන්නවා. ඒක නම් මට පොඩි ගාණක් නෙමෙයි මේක ලොකු ගාණක්. මට ගොඩක් වටිනවා. ඉතින් මම ඔයාලට කියන්නේ මම එහෙම ගන්නවා නම් ඔයාලට පැල ගොඩක් හදලා ඊට වඩා ආදායමක් අතට ගන්න පුළුවන්. ඒ නිසා ඒ අදහස තමයි මම ඔයාලට දෙන්න හදන්නේ මේ වීඩියෝ එකෙන්. ඉතින් බලන්නකො ඔය අපේ අම්මා තමයි ඔය නයිමිරිස් කඩන්නේ. අපිම හදපු දෙයකින් අපිම අස්වැන්න නෙලනකොට ඒකේ තියෙන්නේ මහා අමුතුම සතුටක්. ඒ සතුට වෙන දෙයකින් අපිට ගන්න බෑ. කොච්චි වලට මිරිස් වලට වෙළඳපොලේ ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා බය වෙන්න එපා. අපි ගන්න පළදාවෙන් අපිට කිලෝ ගණන් ගන්න බැරි වුණත් පොඩි ග්‍රෑම් ගාණක් අපි ගත්තත් අපිට ඒක වෙළඳපොලට දෙන්න පුළුවන්. මමත් දැනට කිලෝ එකක් තරම් එහෙම දීලා නැහැ. පොඩි ග්‍රෑම් 600ක් ඒ වගේ තමයි වෙළඳපොලට දීලා තියෙන්නේ. වෙළඳපොලට කියන්නේ අපි කඩේකට තමා දෙන්නේ. ඉතින් එතකොට ඒ ගානට හරියන්නේ මුදලක් අපිට ලැබෙනවා. ඉතින් ඒ නිසා ලැජ්ජ වෙන්න එපා. සමහර කැමති නෑ මෙහෙම පොඩ්ඩක් දීලා එහෙම ගන්න කැමතිත් නෑ. සමහර 100 200 ගන්න කැමති නෑ. ඉතින් ලැජ්ජ වෙන්න එපා. මොකද අපිම හදලා රසවිස නැති දෙයක් නෙමේ කට්ටියට දෙන්න හදන්නේ. ඒ නිසා ඒ ගැන ලැජ්ජ වෙන්න එපා. තමන්ට ලැබෙන 100ද 200ද ඒ ගැන ඒක සතුටෙන් බාර ගන්න. මේ කියන දැන් අද උදේ අපි කඩපු නයිමිරිස් හීන් කොච්චි මෙතන මේ වර්ග දෙකෙන් එකකවත් කිලෝ 1 කිලෝ එකවත් නෑ. ග්‍රෑම් 500ක් 600ක් වගේ ඕනනම් නැති. ඒ වුණත් මම ඒක එළවලු කඩේට ගිහින් දීලා
එයාලා ඒ දෙන මුදල මං ගන්නවා. ඒක මට මහ මෙරක්. ඉතින් මේ තියෙන මේ ලෝලු කඩේට අපි අද උදේ ගියා. එයාලා ඇත්තට මේක බාර ගන්නවා. ඒ කියන්නේ එපා කියන්නේ නැහැ, ටිකක් වුණා කියලා එපා කියන්නේ නැහැ. එයාලා ඒක බලලා ඒ තියෙන ගානට වටිනාකමක් අපිට දෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නනවා මම ගත්තෙත් කීයද කියලා. ඒ ග්‍රෑම් ගානට මට හම්බුනේ කීයද කියලා මම ඔයාලට බිලක් දාන්නම්. දැන් එයාලා ඔය කිරණ ගමන් තමයි තියෙන්නේ. ඉතින් මට හිතෙනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා පොඩිම හරි අදහසක් ගන්න ඇති කියලා. මම මෙහෙම කොච්චි පැල 2-3කින් නයිමිරිස් පැල 15කින් විතර මෙහෙම පොඩි මුදලක් අතට ගන්නකොට ඔයාලා ඊට වඩා හැදුවොත් තමන්ගේ ගෙදරම ටැප් එකක් ළඟ කොච්චි පැල ටිකක් හදාගත්තොත් අපිට රුපියල් 1000ක් 2000ක් වුණත් ගන්න පුළුවන්. ඒක තමන්ගේ අමතර ආදායමට ගන්න පුළුවන්. අපිට කාඩ් එකක් දාගන්න ඒ වගේ පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා මොනවා හරි දෙයක් අදහසක් ගන්න ඇති කියලා. ඉතින් එහෙනම් මම අදට නවතිනවා. ආය වෙන වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.